හයි ඔන්න මගේ නිවාඩු දවසේ මම හිතුවා ඔයාලට මගේ මෝර්නින් රූටීන් එක අරගෙන එන්න. ඉතින් මේ වගේ මට නිවාඩු දවසක මම ගෙදර ඉන්න දවසක මගේ මෝර්නින් රූටීන් එකට වඩා මම වැඩට යන දවසක මගේ මෝර්නින් රූටීන් එක වෙනස්. අද උදේම මම රෙඩි වෙලා මම ආව කොෆි එක හදාගන්න. ඉතින් වැඩිපුරම උදේට ටී බොන කෙනෙක් මම. හැබැයි අද හිතුවා මම කොෆි එකක් හදාගන්නවා කියලා. ඉතින් මම අද හදාගත්තේ කැපචිනෝ එකක්. ගොඩක් වෙලාවට ගෙදර කොෆි එක හදනවා නම් මම වැඩිපුර කැපචිනෝ හදාගෙන බොන කෙනෙක්. ඉතින් අදත් ඒ වගේම කැපචිනෝ එකක් හදාගත්තා. ඉතින් කොෆි එක බොන ගමන් මම රිහාන්ගේ ලන්ච් බොක්ස් එක සූදානම් කරන්නයි යන්නේ. රිහාන්ගේ ලන්ච් බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා එයාගේ ලන්ච් බොක්ස් එක කොහොමද සූදානම් කරගන්නේ කියලා මම ඔයාලට වෙනමම වීඩියෝස් අරගෙන එනවා. ඒ නිසා මම මේ වීඩියෝ එකට ඒ දේවල් එකතු කරන්නේ නැහැ. ඒ වගේම කියානට ලන්ච් බොක්ස් එකක් හදන්න ඕනෙත් නැහැ. එයාගේ ඩේ කෑකෙන් එයාට සම්පූර්ණ කෑම ලැබෙනවා. මුලින්ම කියානව ඩේ කෑකට දානවා. එයාගේ ඩේ කෑක තියෙන මගේ ගෙදර ළඟමයි. ඉතින් එයාව ඉක්මනට ඩේ කෑකට දාලා ඊළඟට මම රිහාන් අරගෙන එයාගේ ස්කූල් එකට යනවා. ඉතින් මේ දෙන්න හැරුණාට පස්සේ මට ලොකුවට වීඩියෝ කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඉක්මනට මේ දෙන්නව ලෑස්ති කරලා ඒ දෙන්නව ඉස්කෝලේට ඩේ කෑකට අරගෙන යන්න තමයි තියෙන්නේ. ඊළඟට මම යනවා ගෙදරට බඩු අරගන්න. ඉතින් ගොඩක්ම රිහාන්ගේ ලන්ච් බොක්ස් එකට පළතුරු අරගන්න තමයි යන්නේ. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ මම ඒෂියන් ස්ටෝර් එකකට. මම දන්නේ නැහැ මේක චයිනීස්ද කොරියන්ද ජපනීස්ද කියලා. හැබැයි මේක ඒෂියන් එකේ ගොඩක් ලංකාවේ පළතුරු සහ ලංකාවේ එළවලු තියෙනවා. ඉතින් අද ගොඩක් කංකුන් තිබුණා, වැටකොළු, මෑකරල්, කරවිල තිබුණා. මේ වගේ ගොඩක් ලංකාවේ එළවලු තියෙනවා. ඒ වගේම කොරියන් කෑම જાති කන්න කැමති අයට මෙතන ගොඩක් ස්පයිසස් වර්ග, සෝස් වර්ග, නූඩල්ස්. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඒ නිසාම තමයි මම මෙතෙන්ට එන්නේ. ගොඩක් මෙතනින් මේ වගේ දේවල් ගන්න පුළුවන්. අද මම ගත්තා කිම්චි. ඒ වගේම මෙතනින් තමයි මම ගොඩක් වෙලාවට මගේ චිලි ඔයිල් එක අරගන්නෙත්. ඉතින් මම මේ කිම්චි එක අරගත්තා. පොඩ්ඩක් try කරලා බලන්න. බඩු අරගෙන ගෙදර ඇවිල්ලා මට තියෙනවා කිචන් එක පොඩ්ඩක් අස් කරන්න. විශේෂයෙන්ම ඩිෂ් වොෂ් එක අන්ලෝඩ් කරන්න. ඉතින් ඒක තමයි තියෙන ලොකුම වැඩේ. ඊළඟට මම ලන්ච් එක රෙඩි කරන්න ඕනේ. ඉතින් මේ දේවල් ටික තමයි මට ඊළඟට තියෙන්නේ. මම අරගත්ත එළවලු පළතුරු ටික පිළිවෙලට තියලා ඊළඟට මම යන්න පටන් ගන්නවා. මේ තියෙන මම ගත්ත කිම්චි එක මම මෙන්න මේ ජාර් එකට ඒක දාලා ෆ්‍රිජ් එකෙන් තියනවා. මේ ළඟදී මම try කරා පෝක් මික්ස් කරපු කිම්චි එකක්. ඒක හරිම රසයි. ඒක හදලා බලන්න තමයි මම මේ කිම්චි එක අරගත්තේ. ඉතින් බලමු. ඒක මම හදනකොට හරියට හදාගන්න පුළුවන් වුණොත් ඔයාලටත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේක හදන්න බැරි වුණොත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න වෙන්නේ නැහැ. ඉතින් මේක කන්න බැරි වුණොත් වීඩියෝ එකක් අරගෙන යන්න වැඩක් නැහැනේ. මම මුලින්ම එක සැරයක් ඒක try කරලා ඒක හරියට ආවොත් මම ඔයාලටත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. දැන් මම හදනවා chicken සහ vegetable දාලා chops එකක්. ඒකත් එක්ක rice. ඉතින් ඒ දෙක තමයි අද මම lunch එකට ready කරන්නේ. ඉක්මනට හදාගන්න පුළුවන් සහ මම හරිම ආසයි Chinese Korean විදිහට කන්න. ඉතින් ඒ නිසාම තමයි මම අද හිතුවේ මේක හදාගන්නවා කියලා මගේ lunch එකට. ඕකේ මේක හදාගත්තේ චිකන් එක පුංචියට කපා ගත්තා. බ්‍රෙස්ට් එක තමයි අරගත්තේ. වෙජිටබල් ටික කපාගෙන ඒ ටික තැම්බෙන්න තියෙනවා. ඊළඟට චිකන් එකට කෝන් ෆ්ලවර්, ඔයිල් ටිකක්, ලුණු, ඊළඟට සෝයා සෝස් එකතු කරලා මැරිනේට් වෙන්න තියලා pan fry කරගන්නවා. ඉතින් ඕක තමයි කරගන්න තියෙන මුලින්ම. ඒ වගේම මගෙන් අහලා තිබුණා මම මොකද කරන්නේ, ඔයා කොහෙද වැඩ කරන්නේ කියලා. ඉතින් මම වැඩ කරන්නේ කැෆේ එකක. දවසම කොෆි හදන එක තමයි කරන්නේ වැඩිපුර. මම හරිම ආසයි කෑම හදන්න, කොෆි හදන්න. ඉතින් මම හරිම ආසාවෙන් තමයි මගේ ජොබ් එක කරන්නේ. දැන් මම වැඩ කරන තැන අවුරුදු 1.5ක් විතර මම වැඩ කරනවා. ඉතින් හරිම ආසාවෙන් කරන්නේ. තාම මට එතන එපා වෙලා නැහැ. ඉතින් නිසා එතනම වැඩ කරනවා. මේ වීක් එකේ මම පොඩි නිවාඩුවක් අරගත්තා. එක දිගටම වැඩ කරා. මම හිතුවා පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ කියලා. ඒ නිසා මම නිවාඩු ගත්තා. නැත්තම් මම weekdays වල වැඩ කරනවා. weekend එක තමයි off තියෙන්නේ මට. දැන් මම chicken ටික fry කරගත්තා. ඊළඟට pan එකට දාලා onion ටිකත් පොඩ්ඩක් fry කරගත්තා. ඊළඟට මම vegetable ටික pan එකට දාලා ඒකට එකතු කරගන්නවා corn flour. ඊළඟට chicken ටිකයි onion ටිකයි තායි එකතු කරලා sauce වර්ග ටික mix කරලා මේක හදාගන්න තියෙන්නේ. sauce වර්ග වලට අද මම ගත්තේ දැන් මේ එකතු කරේ oyster sauce, sweet chili sauce, soya sauce. ඒ වගේම මම white sugar එකතු කරා. මගේ ළඟ brown sugar තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම white sugar එකතු කරේ. නැත්තම් මේකට එකතු කරන්න ඕනේ brown sugar. මේ තියෙන්නේ මම හදාගත්ත chops එක. ඉතින් මේක තමයි මගේ lunch එකට අද තියෙන්නේ. ඊළඟට මම මගේ kitchen එක අස් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් හැමදාම උයලි වුණාම ආයෙත් අස් කරන්න ඕනේ. ඉතින් ඒක අස් කරලා ඊළඟට මම මගේ lunch එක ගන්නවා. lunch එක කියන්නේ breakfast එකයි lunch එකයි දෙකම එකට වගේ තමයි.
බ්‍රාන්ච් එකක් තමයි තියෙන්නේ. කියානයි රිහාන්වයි ගන්න තියෙන්නේ 3:03ට. ඉතින් ඒ නිසා මේ වෙලාව මට තියෙනවා මගේ වැඩ කරගන්න. මගේ උදේ වෙලාව ගත උනේ මෙන්න මේ විදිහට. අද උදේම මේ විදිහට කෑමත් හදලා වැඩ ඉවර කරගත්ත නිසා මට ගොඩක් වෙලාව තියෙනවා ටිකක් නිදහසේ ඉන්න. ඉතින් කෑම එකත් අරගෙන ගිහිල්ලා මම ෆිල්ම් එකක් බලන ගමන් මගේ කෑම එක කනවා. ඒ වගේම අද විශේෂයෙන් කරන්න කියලා වෙන ලොකු වැඩක් නැහැ මට. කරපු වීඩියෝස් ටිකක් තියෙනවා එඩිට් කරන්න. මොනවා හරි ෆිල්ම් එකක් බලලා ටිකක් නිදහසේ ඉන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.